ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෝකෙ පුරා න්‍යෂ්ටික අවිව්‍යාප්තිය තවදුරටත් වේගවත් විය හැකි බවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අනතුරු අඟවනවා. ඉරානයේ න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා මෙම ඒකාබද්ධ ප්‍රහාර එල්ල කළ බව වොෂින්ටනය ප්‍රකාශ කළද එම ක්‍රියාවේ ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස් විය හැකි බව රුසියානු විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂිත නියෝජිත ස්ටිව් විට්කොෆ් විසින් ඉරානයේ යුරේනියම් සාරවත් කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරමින් කළ ප්‍රකාශය විවේචනය කළ ලැව්රෝ මහතා ඇමරිකාවේ මෙම තර්කනය හේතුවෙන් ඉරානය තුළ ප්‍රබල බලවේග නැගී සිටිය හැකි බව ප්‍රකාශ කළා. න්‍යෂ්ටික බෝම්බ ඇති රටවලට ඇමරිකාව පහර දෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාව වැළැක්වීමට උත්සාහ කරන දේම එනම් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට ඉරානය පෙළඹවිය හැකි බවට මම සහතික වෙනවා යයි ලැව්රෝ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර සී න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමෙන් පසු 2011 වසරේදී නේටෝ සංවිධානයේ සහයෝගය ඇතිව සිදු වූ නැගිටීමකින් බලෙන් පහ කර මරා දැමූ ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ ඉරණම ලෝකයේ සෙසු රටවලට න්‍යෂ්ටිකකරණය සඳහා ප්‍රබල තර්කයක් වී ඇති බව විදේශ රාජතාන්ත්‍රිකින් තමන්ට පවසා ඇති බවද ඔහු සිහිපත් කළා. යුද්ධයක් කරහා න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමට දරන උත්සාහය මගින් න්‍යෂ්ටික අවි නිපදවීමේ ප්‍රවණතාව තවදුරටත් උත්සන්න විය හැකි බව රුසියාවේ මතයයි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමට අනුව සමූල ඝාතක අවි තහනම් බවත් තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවත් ඉරානය දිගින් දිගටම අවධාරණය කරනවා. වර්තමාන ගැටුම් ආරම්භයේදී ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලාල් කමේනි විසින් 1990 දශකයේදී න්‍යෂ්ටික අවිවලට එරෙහිව ආගමික නියෝගයක් නිකුත් කර තිබූ බවත් තමන් රහසිගතව න්‍යෂ්ටික හැකියාවන් ලබා ගැනීමට උත්සාහ කරන බවට ඊශ්‍රායලය කරන චෝදනා ටෙහෙරානය ප්‍රතික්ෂේප කරන බවත් මූලාශ්‍ර වාර්තා සඳහන් කරනවා. මෙම ප්‍රහාරයන් මැද්දේ මැද පෙරදිග කලාපයේ පුරා දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බහරේනය සහ කටාර් ඇතුළු රටවල් 6ක පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානවලට හානි සිදු වී ඇති බවද වාර්තා වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව රුසියාවේ හිටපු ජනාධිපති සහ වත්මන් ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රී මෙඩ්වෙඩෙව් අනතුරු අඟවනවා. ටාස් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටි තාක්ෂණික වශයෙන් තුන්වන ලෝක යුද්ධය තවමත් ආරම්භ වී නොමැතිවද ට්‍රම්ප්ගේ මෙම උමතු ගමන් මග හේතුවෙන් ඕනෑම මොහොතක එවැනි ගැටුමක් ඇවිලී යා හැකි බවයි. ඉරාන උත්තරීතර නායක අයතුල්ලාල් කමේනි ඝාතනය කිරීම ට්‍රම්ප් අතින් සිදු වූ බරපතල වැරැද්දක් බවත් එමකින් සමස්ත ඇමරිකානුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මෙඩ්වෙඩෙව්ට අනුව මෙම ප්‍රහාරය ලෝක ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් දියත් කරන පුරුල් යුද්ධයක කොටසක්. කමේනිගේ අභාවයෙන් පසු ඉරානය සිය න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහයන් තෙගුණයකින් වැඩි කරනු ඇති බවටද ඔහු අනාවැකි පළ කරනවා. රුසියාවටද මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතීද යන්න පිළිබඳ අදහස් දක්වමින් මෙඩ්වෙඩෙව් සඳහන් කළේ රුසියාවට එරෙහිව එවැනි පියවරක් නොගැනීමට ඇති එකම සහතිකය න්‍යෂ්ටික යුද්ධයක පිරිවැය පිළිබඳ ඇමරිකාව රුසියාවට දක්වන බිය පමණක් බවයි. කෙසේ වෙතත් ඉරානය මෙම පසුබෑමෙන් නැවත නැගී සිටිනු ඇති බවත් ඇමරිකානු ක්‍රියාකලාපය නිසා ඉරාන සමාජය තවදුරටත් ඒකාබද්ධ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.